හලෝ ගොඩක් දවසකින් අයිවන් අයිබෝවන් මේ ගහපු කෙනෙක් ඩුබායි මැච්චක් ගැහුවා. ඔව්. මේ ගහන්නෙත් වැරදි මැච් එක දහිස කොල්ලන්ට. තිස්සු කවදාක නේ මම කොල්ල මේ විදිහට රටවල වලට ගිහින් ලස්සන ජීවිතයක් ගත කරන්නේ නැහනේ මම කොල්ලොන්ගේ නෙත් දෙක පාදලා තියෙනවා. ඔය රටකට යවනකොට මම හිතන්නේ මං තමයි අඩුම මුදලකට රටකට යවන්නේ මිනිස්සු. ඒ විතරක් නෙමෙයි. ඒ මිනිස්සයාට රටකට ගිහින් ඒ මිනිස්සයාගේ වගකීමක් බරට ගන්නවා මම. ගේමක් ගන්න කැමති කොල්ලෙකුට ආවා. අනිවාර්යෙන් ගේමක් ගහන කැමති කෙනෙක්ට මට කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. හැබැයි හොඳට මතක තියාගන්න. තමන්ගේ ඇඟෙත් තියෙන ඕන ගේමක් ගහනවා කියන එක. හරිද? අර නිකන් හුරතල් බබ්බු රට ගිහින් ගේමක් ගහන්න බෑ. ඔව් එන්නත් එපා. මොකද මාන්සියෙන් ඕන, දුක් විඳින්න ඕන, කට්ටක් කන්න පුළුවන්. කොල්ලෝ ඉන්න ඕන. මට කතා කරපළ. මට පුළුවන් රස්සාවකට දාලා ඒගොල්ලන්ගේ අනාගතය හදලා දෙන්න. මොකද මං ඒ දේ දැන්ට සාර්ථකව කරලා රට මිනිසුන්ට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ආයෙත් ගියාම වහන හොදලා තිනවා, පිගම් හොදලා තිනවා, කටු කාලා තිනවා, කන්නේ නැතු ඉඳලා තිනවා, දුක් විඳලා තිනවා. රටකට ගියාම අමුතුම ලෝකයක්. Taman තනි වෙනවා. හැබැයි අපි මේ හැමදේම කරේ මේ සල්ලි හම්බ කරන්න. අපි මේ සල්ලි හම්බ කරා. කොනාර හොඳ ප්‍රශ්නයක් ඇහුවා. අපි සල්ලි හම්බ කරලා එහෙ තියෙන ගණිකා මඩම් වලට ගිහින් හරියන්නේ නැහැ. මසාජ් සෙන්ටර් වලට ගිහින් හරියන්නේ නැහැ. එහෙ තියෙන ගෑනු වලින් ගෑනුන්ට වියදම් කරලා හරියන්නේ නැහැ. අපි සල්ලි හම්බ කරලා අරකු අරගෙන බීලා පාටි දාලා හරියන්නේ නැහැ. හරිද? Taman සල්ලි ඉතුරු කරගන්න. ඒක තියෙන තමන් කොල්ලේ. තමන්. ඒ තමයි මැච් එක. ඒක තමයි මං ගහපු මැච් එක. හරි ඒක වැරදක් තියෙනවද මං අහන්නේ? වරදක් නැහැ. අනිවාර්යයෙන් ඕනම කෙනෙකුට ඕනම තරුණෙකුට ජීවිතේ විඳින්න පුළුවන්. තමන් මැච් එකක් ගැහුවොත් අර කියන අනවශ්‍ය දේවල් ජීවිතෙන් බැහැර කරලා යාළුවෝ પાස්පෝර්ට් යාළුවෝ විතරයි ඉන්නේ කියන එක තමන් අතේ තමන්ගේ හිතේ තියාගෙන රටකට ගිහින් දුක් විඳලා කට්ටක් කාලා තැනකට එන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා මේ ඩුබායි සුද්දා ගහපු ගේම ඒ පුද්ගලයාටත් ගහන්න.